ආයිබෝන් අද මම හිතුවා ඔයගොල්ලොත් එක්ක යෝග සම්බන්ධයෙන් කාරණා ටිකක් ඉදිරිපත් කරන්න. ඒකට මට සුවිශේෂී හේතුවකුත් තියෙනවා. අද ජූනි 21 වෙනිදා ජාත්‍යන්තර යෝග දිනය. 2014 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ උතුරු අර්ධගෝලයේ දීර්ඝතම දිනය ලෙස සැලකෙන ජූනි 21 දිනය ජාත්‍යන්තර යෝග දිනය ලෙස නම් කරලා තියෙනවා. යෝග කියන්නේ මොකක්ද? යෝග කියන්නේ සංස්කෘත භාෂාවට අනුව එකතු කිරීම නැත්නම් යෝග වීම ලෙස හැඳින්වෙනවා. කියන්නේ අපේ ශරීරය, අපේ මනස, අපේ සිතුවිලි, අපේ ආධ්‍යාත්මය මේ සියල්ල එකතු කිරීම තමයි යෝග කියන්නේ. අපිට ඉන්දියාවේ ශිව දෙවියන් හරහා මේ මනුලෝකයට පතාංජලි ඍෂිවරයාට ලබා දීපු දෙයක් විදිහට තමයි යෝග වේද ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. ඉතින් මේ පතාංජලි ඍෂිවරයා විසින් මේක යෝග දර්ශනයට ක්‍රමවත්ව ගොඩනගලා මූලධර්ම 8ක් ඔස්සේ අංග 8ක් ඔස්සේ ඉදිරිපත් කරලා තියෙනවා සූත්‍ර විදියට ලිඛිතව. ඉතින් ඒවා තමයි පතාංජලි යෝග සූත්‍ර විදියට හැඳින්වෙන්නේ. ඉතින් මොනවද මේ අංග 8 යෝගවල තියෙන? යම, නියාම, ආසන, ප්‍රාණයාම, ප්‍රත්‍යහාර, ධාරණ, ධ්‍යාන, සමාධි තමයි ඔය අංග 8. පසුකාලීනව යෝගීවරුන් සාරිශිවරුන් ගෙන් මේක තව වැඩි දියුණු වෙලා වර්තමාන ලෝකයේදී මේ මෑත ඉතිහාසයේ 1800 ගණන්වල අගභාගයේදී ස්වාමි විවේකානන්දයන් විසින් තමයි මේක ලෝකයේ වෙත යෝග දර්ශනය ගෙනා බව සඳහන් වෙන්නේ. ඉතින් එතුමා හරහා මේ යුරෝපයේ තාම ජනප්‍රිය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් වර්තමානයේ වෙනකොට මම හිතන්නේ ලෝකෙ පුරාම මේ යෝග දර්ශනය හදාරන අය පුරුදු පුහුණු කරන අය ඉන්නවා. ඇයි මෙච්චර අපිට යෝගවල වැදගත්කම දැනෙන්නේ? ඒවෙන් ප්‍රතිලාභ මොනවාද? ශරීරයට ගත්තොත් අපිට හොඳ ඥානශීලී සමබරතාවයක් අපිට ලබා දෙනවා. ඒ වගේම අපිට දවස පුරා හොඳ උද්‍යෝගයෙන් යුතුව ක්‍රියාශීලීව දිවිය ගෙවන්න අපිට උපකාරී වෙනවා. ඒ වගේම අපේ උසට සරිලන බරක් පවත්වා ගන්න උදව් වෙනවා. තව ගත්තොත් අපේ හෘද සෞඛ්‍ය උසස් අන්දමින් තියාගන්න. ඒ වගේම අපේ ලං කැපැසිටි අපේ පෙනහළු වල ධාරිතාවය උපරිමයෙන් රඳව ගන්න. ඒ වගේම අපේ රුධිර ගමනාගමනය යාමනය කරන්න. ඒ වගේම අපේ ස්නායු පද්ධතිය සංසුන් කරවන්න. සුව නිින්දක් ලබා දෙන්න. ඒ වගේම කාංසාව ආතතිය වගේ මානසික මට්ටම් වලින් බැහැරව දිවිය ගෙවන්න. ඒ වගේම අපිට ලෝකේ දිහා දයානුකම්පාවෙන් බලන්න, හොඳ සිහියක් පවත්වා ගන්න, සතිය රඳව ගන්න, මොලේ ක්‍රියාකාරීත්වය උපරිමයෙන් තියාගන්න, වගේම කෘතවේදීත්වය පුරුදු පුහුණු කරන්න අපිට මේ යෝග වලින් ලොකු පිටුවහලක් ලැබෙනවා. මම හිතනවා එදාට වැඩිය අද තමයි අපිට යෝග අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. මක් නිසාදයක් මේ ඩිජිටල්කරණය නිසා අතිදාවනකාරී ජීවන රටාවකට අපි පුරුදු පුහුණු වෙලා ඉන්නවා. ඒ ඔස්සේ අපිට ගොඩක් අවාසි තත්ත්වයන්, ඒ කියන්නේ අපිට කායිකව මානසිකව ඉතාම නරක තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. විශේෂයෙන් බෝ නොවන රෝගී තත්ත්වයන් බොහොමකින් අද අපේ සමාජයේ බොහෝ පිරිසක් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ වගේමයි මේ කොටිසෝල් ලෙවල්ස්, ඒ කියන්නේ මොලේ තියෙන මේ රසායනිකයන් මේ මගින් සිදුවන මානසික මට්ටම් වල ලොකු බලපෑම්, ආතතිය, කාංසාව වගේ තත්ත්වයන් වගේම අපිට ආවේගයන් පාලනය කරන්න බැරි, වේගයන් පාලනය කරන්න බැරි තත්ත්වයන් වලට පත් වෙලා තියෙනවා. ඒ වගේමයි දැන් ගොඩක් අයට ඔරොත්තු
දීමේ හැකියාව නැහැ. ඉතින් ඒ හින්දා මම හිතනවා ඔයගොල්ලොත් මේ හැම දෙනාම අද ඉඳලා හරි මේ යෝග සම්බන්ධයෙන් පුළුවන් මට්ටමින් දේවල් වල යෙදෙන්න ඒක ජීවිතයට යෝග කියන දේ එකතු කරගන්න කියලා. යෝග කියන්නේ ශරීරයට විතරක්ම මේ ලැබෙන මේ ඇඟ නමන ඇඟිලි තුඩු වලට විතරක් දැනෙන දෙයක් නෙමෙයි. යෝග කියන්නේ අපේ මනස සංසුන් කරන ආධ්‍යාත්මය අවදි කරන දෙයක්. කෙටියෙන්ම කිව්වොත් අපිව මොහොතකට නතර කරන දෙයක්. එක හුස්මක්, එක චලනයක්, එක මොහොතක්. ඉතින් මම හැම දිනාටම ඊටම නිරෝගිමත් උද්‍යෝගීන් පිරි සතුට රැඳි දිවියකට සුබ ප්‍රාර්ථනා කරනවා. මම චමරටියාවි.